සුබ දවසක් ඔයාලා හැම දිනාටම අදත් මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ අලුතෙන්ම bedsheet ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න ඔයාට ආරම්භ කරන්න කලින් දැනගන්න ඕනේ කරුණු ටිකක් ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ කියන්නේ මම මේ ව්‍යාපාරය ආරම්භ කරන්න කලින් හොයාගත්ත තොරතුරු, ඒ කියන්නේ පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම මොනවද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම අද හිතුවේ. ඉතින් අපි ඉස්සරවම බලමු දැනට තියෙන බෙඩ් සයිස් ලංකාවේ. ඒ කියන්නේ අපි වෙළඳපොළට බෙඩ් ෂීට් නිකුත් කරනකොට ඇඳවල් කොයි සයිස් වලද තියෙන්නේ කියලා. එතකොට අපිට ඉස්සරවම හම්බෙන්නේ සිංගල් බෙඩ් එක. ඒ කියන්නේ අඩි 6ක් දිගයි, අඩි 3ක් පළලයි. සාමාන්‍යයෙන් හැම ඇඳකම දිග අඩි 6යි, පළල තමයි වෙනස් වෙන්නේ. අඩි 3, 4, 5, 6 ඒ වගේ. එතකොට සිංගල් බෙඩ් එක කියන්නේ අඩි 6ක් දිගයි, අඩි 3ක් පළලයි. එතකොට දෙවෙනි ඇඳ සයිස් එක වෙන්නේ අඩි 6ක් දිග, අඩි 4ක් පළල ඇඳ. ඒ කියන්නේ ඩබල් බෙඩ් සයිස් එක. එතකොට තුන්වෙනි ඇඳ සයිස් එක වෙන්නේ අඩි 6ක් දිග, අඩි 5ක් පළල queen bed size එක. එතකොට අපිට ඊළඟට හම්බෙන bed size එක වෙන්නේ king size එක. ඒ කියන්නේ අඩි 6ක් දිග, අඩි 6ක් පළල ඇඳ. ඒ කියන්නේ හරි 4S ඇඳක් එන්නේ. ඊළඟට වෙන bed size එක වෙන්නේ 6-7 bed size එක. ඒ කියන්නේ super king size එක. ඊළඟට අපි බලමු බෙඩ්ෂීට් සඳහා යොදාගත හැකි රිදි වර්ග මොනවද කියලා. දැන් නම් වෙළඳපොලේ ගොඩාක් වර්ග තියෙනවා මේ සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපිට මේ සඳහා ගන්න පුළුවන් මේ ඊජිප්තියන් කොටන්. ඒ කියන්නේ මේ ෆුල් කොටන් රිදි වර්ගයක්. තව තියෙනවා හෙවි කොටන් කියලා. ඊළඟට තියෙනවා ට්විල් කොටන් කියලා. තව අපිට ගන්න පුළුවන් පොලියස්ටර්, මාස්ලින් වගේ රිදිත් ගන්න පුළුවන්. එතකොට අපි වෙළඳපොළට බෙඩ්ෂීට් දානවා නම් අපි ඒ දාන ඒ කියන්නේ කස්ටමර් අනුව, ඒ කියන්නේ සමහරු හොඳම ක්වොලිටි බෙඩ්ෂීට් හොයනවා. එතකොට ෆුල් කොටන් වගේම අහන්න ඕනේ අපි. නැත්නම් සමහරු ගෙදර පාවිච්චියට සාමාන්‍ය නෝමල් රෙද්දෙන් හොයනවා. එක එක මිල ගණන් වලට හොයනවා. ඒ කියන්නේ පොලියස්ටර් වගේ හොනම් ගොඩාක් මිල අඩුයිනේ. එතකොට ඊජිප්තියන් කොටන් වගේ ඒවා ගොඩාක් මිල වෙනවා. එතකොට අපිට මේ මිල කරන්න අමාරු වෙළඳපොලේ. ඒක නිසා අපි දාන කස්ටමර් අනුව රෙදි වර්ගය තීරණය කරලා තමයි මේ බෙඩ්ෂීට් තෝරගන්න ඕනේ. එතකොට අපි ඊළඟට බලමු දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නේ බෙඩ් සයිස් එක අනුව අපිට බෙඩ්ෂීට් මහන සයිස් එක හොයාගන්න හැටි. ඉතින් ඊළඟට මම කරන්නේ බෙඩ්ෂීට් එක සයිස් එක හදාගන්න හැටි. එතකොට අපි ඉස්සරවම බලමු සිංගල් බෙඩ් සයිස් එකට කොහොමද බෙඩ්ෂීට් එක හදාගන්නේ කියලා. මේ මම පෙන්වන්නේ බෙඩ්ෂීට් එකේ බලවාටිය පැත්ත. ඔයාලා දන්නවනේ. එතකොට මේ බලවාටි දෙපැත්තේ බලවාටි දෙකක් තියෙනවනේ. ඒ බලවාටි දෙක අතර තමයි රෙද්ද පළල කියලා අපි නිකන් කියන්නේ. උනාට ඒක තමයි අපි බෙඩ්ෂීට් වලදී ඇඟේ දිග අතට දාන්නේ. ඇඟේ දිග අතට දාන්නේ අපි මේ බලවාටි දෙක උඩටයි යටටයි එන්නේ. එතකොට බෙඩ්ෂීට් අපිට එනවා අඟල් 90 පළලයි, අඟල් 110 පළලත් එනවා. ඒ කොන ප්‍රමාණයෙන් තිබ්බත් ඒ දිග තමයි අපි ඇඳේ දිග අතට දාන්නේ. බලවාටිය පැත්ත තමයි ඇඳේ පළල අතට ගන්න. ඒ කියන්නේ අපිට ඕන ප්‍රමාණයට අපි කපා ගන්නේ බලවාටිය පැත්තෙන්. එතකොට අපි බලමු ඉස්සරවම සිංගල් බෙඩ් එකට කොහොමද රෙදි ප්‍රමාණය හදාගන්නේ කියලා. එතකොට සිංගල් බෙඩ් එක කියන්නේ 6යි 3නේ. එතකොට පළල අඩි 3යි. එතකොට අපි බෙඩ්ෂීට් එක රෙදි හදනකොට දෙපැත්තට එකතු කරනවා අඩිය. ඒ කියන්නේ අපි අඩිය එකතු කරන්නේ මොකද මෙට්ටවල උස වෙනස් වෙන හින්දා. ඒ කියන්නේ අඟල් 3 උස තියෙනවා, 4 උස තියෙනවා, 6 උස තියෙනවා, 8 උස තියෙනවා. එතකොට අපි එහෙම අඩියක් විතර තිබ්බාම ඒ කියන්නේ අපි වෙළඳපොළ නිකුත් කරන්නේ හැමෝටම පොදුවේනේ. මෙට්ටේ උස බලලා නෙමෙයිනේ අපි ඇඳට සයිස් එකට රෙද්ද දෙන්නේ. ඒක නිසා පොදුවේ අපි දෙපැත්තට අඩි එකතු කරන්න ඕනේ. එතකොට අඩි 2ක් එකතු වෙනවා. එතකොට දිග එනවා. පළල කියන්නේ
රෙද්ද පල්ල ගන්න ඕනේ අඩි 5ක්. එතකොට අඩි 5 අපි අඟල් කරගත්තොත් අඩි 5 වැඩි කරන්න ඕනේ අඟල් 12න්. අඩියකට අඟල් 12ක් නිසා. එතකොට අපිට එනවා අඟල් 60ක්. ඊළඟට අපි කරන්නේ ඒ අඟල් 60ට අපි මේ කොට්ටවුර දෙකක් දානවනේ. ඒ කොට්ටවුර දෙකට අපි ගන්නවා අඟල් 34 තව එකතු කරන්න ඕනේ. එකට එකතු කරන්න ඕනේ අඟල් 34ක්. ඒ කියන්නේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් සයිස් කොට්ටවුරයක් එනවා අඟල් 26ක් දිග. එතකොට ඒ 26ට අපි ඇතුළට කවනවනේ. කියන්නේ පස්ස හා පළුවේ කොට්ටේ දාන්න පහසු වෙන්න පස්සෙන් දෙකට පළලා තමයි අපි දාන්නේ. එතෙන්ට අඟල් 6ක් ඇතුළට ඇතුල් වෙන්නත් එක්ක තමයි 34ක් ගන්නෙ. හොඳද? දැන් සාමාන්‍යයෙන් ලංකාවේ කොට්ටවුර වලට සාමාන්‍යයෙන් ඒ සයිස් එක ලොකු වැඩි. ඒක නිසා අපි වෙළඳපොළට දාන්න නැති අවස්ථාවල වල සීට්ටු දානකොට හරි ගෙදරට හරි මහනකොට මීට වඩා අපිට අඩු සයිස් එකකට ගන්න පුළුවන්. මම නම් සාමාන්‍ය සයිස් එකක් විදිහට කොට්ටෝරේ මහන්නේ අඟල් 18යි 24. එතකොට මම මේකට ඇඩ් කරගන්නේ 25ක්. 25ක් ඇඩ් කරාම මට මේ 25 පළුවෙන් ඔයාලට තේරෙනවා ඉතින් මට මං කියන එක. මේ 25 කෑල්ලෙන් අපිට මේ රෙද්ද එනවනේ අඩි අඟල් 90ක්. එතකොට මට කොට්ටවුර දෙකම ඒකෙන් මහගන්න පුළුවන්. ඇතුළට ගන්න රෙදි කෑල්ලක් දාලා කොට්ටවුර දෙකටම මහන්න ඇති. ඒ වුණාට මම මෙතන ඔයාලට කියලා දෙන්නේ සම්මත විදියට කරගන්න හැටි. ඔයාලට කොට්ටවුරේ අඩු ප්‍රමාණයකට මහනවා නම් මෙතන ඔයාලට වෙනස් කරලා ගන්න පුළුවන්. 25ක් දිගට. කියන්නේ 34 වෙනකොට 25 ගත්තා නම් ඔයාලට කොට්ටවුර දෙකයි බෙඩ් ෂීට් එකයි දෙකම කම්ප්ලීට් කරගත්තා හැකි. එතකොට මෙතන අපි කරන්නේ මම ඔයාලට මේ ක්‍රමයේ කියලා දෙන්නේ රෙද්ද සයිස් එක හදාගන්න හැටි. එතකොට 60යි 34යි අඟල් 94ක් එනවා. එතකොට ඊළඟට කරන්නේ මේක අපි දැන් කොච්චර යාර ප්‍රමාණයක් ඕනද කියලා හදාගන්න එක. එතකොට යාර එකක් කියන්නේ අඟල් 36ක් වෙනවා. එතකොට අපි කරන්නේ දැන් මෙතන අඟල් 94ක් අපිට ආවනේ. 94ට 36 ඒවා කීයක් තියෙනවද බලන්න. ඒ කියන්නේ යාර කීයක් තියෙනවද කියලා බලන්න. එතකොට අපිට එනවා යාර දෙකකුත් තව අඟල් 22ක් මදි වෙනවා. කියන්නේ යාර දෙකක් ගත්තාම තව 22කට රෙදි ගන්න ඕනේ අපි. එතකොට මේ 22 කියන්නේ අපි දැන් මැනලා ගත්තොත් අපිට යාර 3 කාලක් ගන්න වෙනවා. ඒ කියන්නේ අඟල් 3 කාලක් අඩි 3 යාර 3 කාලක් කියන්නේ අඟල් 27ක්. එතකොට අඟල් 27ක් ගන්නවා අපි 22 වෙනුවට. එතකොට අපිට අඟල් එතන 5ක් වැඩියෙන් එනවා. ඒක ඉතින් කාඩෙත් එක කතා කරලා තමයි ගන්න වෙන්නේ. ඔන්ලයින් ගන්නවා නම් එහෙම කරන්න බෑ. මොකද යාලා එහෙම හරියටම ගත්තේ නැත්නම් අපිට රෙද්දට මදි වෙනවනේ. ඔන්ලයින් ගන්නවා නම් අපට 2යි 3 කාලෙම ගන්න වෙනවා. අපි ගෙහින් මැනලා කඩේකින් ගන්නවා නම් අපිට එතන කතා කරලා යාර 2යි අඟල් 22 ගත්තා නම් අපිට හරියටම මහගන්න පුළුවන්. ඒ අඟල් 5 ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට අපිට රෙදි මැනලා ගන්නවා නම් සාමාන්‍යයෙන් යාර 2යි 3 කාලක් ගන්න වෙනවා සිංගල් බෙඩ් ෂීට් එකකට. ඊළඟට අපි බලමු අඩි 4 ඇඳට රෙදි හදාගන්නේ කොහොමද කියලා. අඩි ඩබල් බෙඩ් එක කියන්නේ අඩි 4ක් පළල ඇඳ. එතකොට අඩි 4ට අපි අඩි 2ක් එකතු කරගන්නවා වැඩියෙන් දෙපැත්තට. එතකොට අඩි 6ක් එනවා. ඒක 12න් වැඩි කරලා අඟල් කරගත්තාම අඟල් 72ක් එනවා. එතකොට 72ට අපි එකතු කරගන්නවා කොට්ටවුර සයිස් එක 34. එතකොට අපිට එනවා අඟල් 106ක්. එතකොට යාර එකක් කියන්නේ අඟල් 36ක්. එතකොට 106 36න් බෙදපුවාම අපිට යාර 3ක් විදියට ගන්න පුළුවන්. යාර 3ක් ගත්තාම අපිට අඟල් 108ක් එනවා. එතකොට අපිට මේ දැන් අපිට ඕන 106යිනේ. එතකොට යාර 3ක් හරියට ගත්තා නම් ඩබල් බෙඩ් එකට හරියන ෂීට් එකයි කොට්ටවුර දෙකයි හදා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ක්වීන් බෙඩ් එකට රෙදි හදා ගන්න හැටි. එතකොට එන්නේ අඩි 5ක් පළල. එතකොට අඩි 5ට අපි අඩි 2ක් එකතු කරගන්නවා. එතකොට අඩි 7යි 7 වැඩි කරගන්නවා 12න් අඟල් කරගන්න. එතකොට 84ක් එනවා. 84ට 34ක් එකතු කරපුවම අපිට සම්පූර්ණ දිග අඟල් 118ක් එනවා. එතකොට යාරයක් කියන්නේ අඟල් 36යි 118 36න් බෙදපුවාම අපිට යාර 3යි තව අඟල් 10ක් මදි වෙනවා. එතකොට අපි කාලක් ගත්තොත් අඟල් 9ක්නේ. අපිට 3යි කාලක් ගන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් මදි වෙනවා අඟලක් විතර. ඔයාලට පුළුවන් නම් ඉතින් කඩෙන් කතා කරලා
අඟල් 10 දිගට ගන්න 3යි අඟල් 10ක් ගන්න පුළුවන්. නැත්නම් ඉතින් අපිට යාර 3මාරක් ගන්න වෙනවා මෙතෙන්. ඊළඟට බලමු අපි කිං සයිස් බෙඩ් එකට, ඒ කියන්නේ 6 ඇඳකට රෙදි හදා ගන්න හැටි. අඩි 6ක් කියන්නේ අපි තව අඩි 2ක් එකතු කරාම අඩි 8යි. 8 වැඩි කිරීම 12 96ක් එනවා. එතකොට 96ට කොට්ටෝරයට 34 එකතු කරපුවාම 130ක් එනවා සම්පූර්ණ දිග අඟල්. එතකොට යාරෙට අඟල් 36යි. එතකොට 136න් බෙදපුවාම අපිට එනවා යාර 3යි තව 22ක් අඟල් මදි වෙනවා. ඉතින් අපිට එහෙම කතා කරලා එක්ක ගන්න නැත්නම් යාර 3යි 3 කාලක් ගන්න වෙනවා අපිට. ඊළඟට බලමු අපි සුපර් කිං සයිස් එකට බෙඩ් ෂීට් හදා ගන්න හැටි. එතකොට පළල එනවා ඇඳේ අඩි 7ක්, 7ට අඩි 2ක් එකතු කරාම අඩි 9යි. අඩි 9 අඟල් කරගත්තාම එනවා අපිට අඟල් 108ක්. 108ට කොට්ටෝර සයිස් එක 34ක් එකතු වුනහම අඟල් 142ක් එනවා සම්පූර්ණ රෙද්දේ පළල. එතකොට යාර එකට අඟල් 36යි, 142 අපි 36න් බෙදපුවම අපිට හරියටම යාර 4ක් එනවා සුපර් කිං සයිස් එකට බෙඩ් ෂීට් එක හදා ගන්න. එතකොට අඟල් 2ක් නේ අපිට වැඩි වෙන්නේ. එතකොට 4 හරියටම හරියනවා. ඉතින් මේ විදිහට තමයි සම්මත විදිහට අපි ඇඳ සයිස් එක හදාගන්නේ රෙද්ද. ඉතින් අපිට කොට්ටෝර සයිස් එක වෙනස් කරන හැටියට අපිට මේ 34 වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ සුපර් කිං සයිස් එකට අපි බෙඩ් ෂීට් එක හදනකොට ගොඩාක් වෙලාවට ඒ සම්මත ප්‍රමාණයටම ගන්නවා නම් හොඳයි. මොකද ඒක ස්ටෑන්ඩඩ් සයිස් එක හින්දා. මොකද ගොඩාක් ලොකු හඳන්නේ සුපර් කිං සයිස් එක කියන්නේ. එතකොට ඒ ප්‍රමාණයටම ගන්නවා නම් ගොඩක් හොඳයි. නැත්තම් සාමාන්‍යයෙන් අඟල් 24 18 සයිස් එක සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වගේ කොට්ටවලට ඇති. ඉතින් අද මම වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට කියන්නේ මම කරන විදිහට මම ඔයාලට මේක වීඩියෝ එක කරේ අද. ඉතින් තේරෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වෙනකම් මගෙත් එක්ක රැඳිලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා මාව දිරිමත් කරන ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ගොඩාක් කමෙන්ට්ස් දැක්කම ආස හිතෙනවා සමහරුන්ගේ. ඉතින් දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ගොඩාක් ස්තුතියි.